හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා හිතනවා. අද මට ඊවිනිං ෂිෆ්ට් එකක් තිබුණේ. ඉතින් මම දැන් මේ ඊවිනිං ෂිෆ්ට් එක ඉවර වෙලා 7ට ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මම අද හිතුවා මගේ ඊවිනිං ෂිෆ්ට් එකට පස්සේ මගේ දවස කොහොමද ගත වෙන්නේ, කොහොමද එතනින් එහාට මගේ දවසේ වැඩ ටික සිද්ධ වෙන්නේ කියලා ව්ලොග් එකකින් අරගෙන එන්න. ඉතින් එහෙනම් දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. නයිට් ෂිෆ්ට් ආව අයට වෝඩ් එක හෑන්ඩ් ඕවර් කරලා ඉතින් දැන් මේ ලෑස්ති වෙලා යන්න තමයි හදන්නේ. හස්බන්ඩ් එනවා එක්කන් යන්න. ඩියුටි ඔෆ් වෙලා මම දැන් ගෙදර ඇවිත් ඉන්නේ. මම දැන් වොෂ් එකක් එහෙම දාලා දැන් මේ ලෑස්ති වෙන්නේ රෑ කෑම එක හදාගන්න. මම අද හදාගන්න හිතුවේ බීට් ටෙම්පරාදු කරලා පරිප්පු කිරට හදලා ඒත් එක්කම කරවල තෙල් දාලා ගන්නවා, සුදු බත් එකක් තියාගන්නවා. අද සතියේ මැද දවසක්නේ. ඉතින් මගේ ලෑස්ති කරලා තිබුණ දේවල් ටික ටික තමා තියෙන්නේ. පොල් තව ටිකක් තියෙනවා, ගාප් පොල්. එතකොට මේකෙත් ටික ටික ඉතිරි වෙලා තියෙන්නේ. රම්පේ කරපිංච. එතකොට මේකේ තියෙන්නේ සෝදලා සෙති පිහලා තියෙන මේ තක්කාලි, සුදු ලූණු. ඒවත් තව ටික ටික තමා තියෙන්නේ. ඉතින් ආයෙම මේ ටිකත් ග්‍රිල් කරගන්න ඕනේ. මේ තියෙන්නේ පොඩිවට ග්‍රේට් කරලා ගත්ත බීට්. හරි, එහෙනම් දැන් තියෙන්නේ ඉක්මනට උයා ගන්න. ඉතින් ඉතුරු අඩුපාඩු ටිකත් ලෑස්ති කරගෙන මම දැන් උයා ගන්න තමයි යන්නේ. ඊවිනිං ෂිෆ්ට් එකක් කරලා ආවම ගෙදර ඇවිල්ලා උයන්න ටිකක් කම්මැලි හිතෙනවා. සමහරක් දවස් වලට එහෙම වුණොත් කඩෙන් මොන හරි අරගෙන ඇවිල්ලා කන්න හිතෙනවා. ඒ වගේ දේවල් හිතෙනවනේ. ඉතින් මොකද ටිකක් අර මහන්සි. ඒ වුණාට මේ විදිහට කලින් ලෑස්ති කරලා තියෙන නිසා ඉතින් ඉක්මනට උයා ගන්න පුළුවන්. ඒ නිසා අද හිතුවා ඉක්මනට මේ ටික උයා ගන්න. පරිප්පු එකටයි බීට් එකටයි ඕන කරන ලූණු, සුදු ලූණු එකවර ඉස්සෙල්ලාම කපලා තියාගන්නවා. එතකොට ලේසියි. බීට් එක හදාගන්න ප්‍රමාණවත් භාජනයක් ලිපෙන් තියලා භාජනේ රත් වුණාම ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් වලින් තමයි මම උයන්නේ. තෙල් ටික රත් වුණාම ඒකට අබ ටිකක් එකතු කරගන්නවා.
අබෑට ටික පුපුරාගෙන එනකොට ඒකට මම ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංච මේ ටික එකතු කරගන්නවා. ඒ ටික ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න තියාගන්නවා. දැන් ලෑස්ති වෙන්නේ පරිප්පු ටික සෝදා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට පරිප්පු ටිකත් අරගෙන ඒ ටික සෝදා ගන්න ඕනේ. පරිප්පු ටික හොඳට සෝදගෙන තියෙන්නේ. මම පරිප්පු තියෙන භාජනේ දැන් ලිපෙන් තියාගත්තා. ඒක වතුරෙන් තමයි ඉස්සෙල්ලාම තම්බගන්නේ. මම පරිප්පු එකට ලූණු, රම්පේ කරපිංච, සුදු ලූණු, අමු තුන පහ ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරලා ඉස්සර වෙලාම තැම්බගන්නවා. දැන් මම ලෑස්ති වෙන්නේ බත් එක ලිපේ තියාගන්න. මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි බත් එක උයාගන්නේ අද. අවශ්‍ය ප්‍රමාණයට හාල් ටික හොඳට සෝදලා අරගෙන ප්‍රෙෂර් කුකර් එකේ බත් එක උයා ගන්නවා. පරිප්පු එක දැන් තැම්බිලා තියෙන්නේ. ඒකට මම ලුණු එකතු කරන්නේ මේ වෙලාවේ. රස අනුව ලුණු එකතු කරාට පස්සේ තමයි පොල් කිරි ටික එකතු කරගන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් පොල් කිරි ටික උතුරනකන් තියලා භාජනේ ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් පරිප්පු එක නම් එතකොට උයලා ඉවරයි. දැන් මේ ලෑස්ති වෙන්නේ කීලම් කරවල එක හදාගන්න. කරවල ටික මේ විදිහට හොඳට සෝදලා අරගෙන පොඩිවට කපා ගන්නවා. ලුණුත් කපාගෙන තිබුණේ. ඒත් එක්කම තක්කාලි ටිකත් මේ වෙලාවේ කපා ගන්නවා. රත් වෙන තෙල් එකට කරවල ටික එකතු කරලා බැද ගන්නවා. ගොඩාක් වෙලා බැදගන්නේ නැහැ. පොඩි වෙලාවක් බැදගෙන ඒකට මම ලුණු, තක්කාලි, අමු මිරිස් ඒ ටික එකතු කරලා තෙම්පරාදු කරගන්නවා. ලුණු ගොඩක් එකතු කරන්න එපා. කරවල වල ලුණු රස තියෙන නිසා ලුණු චූට්ටක් වගේ දාලා කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා. එතකොට පොඩ්ඩක් සැරට හදාගන්න පුළුවන්. හරි මම දැන් උයාගෙන ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි අද රෑ කෑම එක ලෑස්ති කරගත්තේ. ඉතින් දැන් අපි කෑම කාලා ඉමු.
කෑම කාලේ ඉවර වෙලා කිචන් එකත් ක්ලීන් කරගත්තා. හෙට උදේට මම වැඩට යන්න ඕනේ. හෙට උයන්න ඕන කරන දේවල් ටිකත් ලෑස්ති කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ ඩෙසර්ට් එක ගන්න. අද ඩෙසර්ට් එකට තියෙනවා කිරිපැණි යෝගට් එකක් රිච් ලයිෆ් එකේ. ඉතින් ඒක පොඩි දෙන්නත් කන්න ආසයි. ඉතින් අපි දැන් මේකත් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඉවිනිං ෂිෆ්ට් එකෙන් පස්සේ ගෙදර ආවට පස්සේ විස්තර ටික ඉතින් තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.